ඉතින් මං ආවා මේ අද මගේ ලයිසන් එක අලුත් කරගන්න. මේ යන ගමනේ මේ ගොඩක් ලොකු අකරදැබ්බි ගොඩක් වුණා. ඒ කියන්නේ ගමන නෙමෙයි මේ ගමනට එන්න කලින් ලයිසන් එකට මොකද මේ රිසර්වේෂන් දාගෙන ඕනේ එන්න කතා කරලා මෙඩිකල් එකට වෙනමයි RMB එකට වෙනමයි තමයි දාගෙන එන්න ඕන. ඉතින් මේ දාගන්න ගියාම ලොකු ප්‍රශ්න ටිකක් මට ආවා. අර වෙලාව මේ කියන්නේ පොඩි අඩුපාඩුවක් තියෙනවා ඒකේ. මම හැමදේම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නම්. දැන් මේ මග ඉන්නේ මම තංගල් ඉඳලා හම්බන්තොට යන ගමන් තමයි මේ ඉන්නේ. ඊට පස්සේ මම දැන් ආවා මේ මිරිජ්ජවිල මේ හන්දියට. මේ හන්දියේ මොකද තියෙනවා බේකරි එකක්. හරිද? මේ බේකරියේ මේ උණු බඩු තමයි උදේ පාන්දර තියෙන්නේ. ඉතින් මෙතනින් පොඩ්ඩක් මොනරි කාලා උදේට නම් කෑවෙන්න නිසා මේ අපි කාලම යමු වෙනන්නේ. මේ තියන්නේ මිරිජ්ජවිල හන්දියේ මම කිව්වා මේ පොඩි බේකරිය. මොකද සුමේද හෝටලේ සහ බේකරිය. මේකේ මේ උණු ෆ්‍රෙෂ් බඩු තියෙනවා. අපි ඒ කාලේ දැන් ඉතින් මම මෙතන යනවා නම් මොනරි කාලා තමයි යන්නේ. මේ තියෙන අර මේ මිරිජ්ජවිල හන්දිය. එතෙන් තමයි මේ හම්බන්තොට හයිවේ එක වගේ හරියක් අහුවෙන්නේ. අන්න එතනට දාන්නේ. ඒ කියන්නේ මේ අර ශැන්ග්‍රීලා මේ හෝටල් එකේ ඒ එන්ට්‍රන්ස් එක ගාව දැන් එක තියෙන්නේ හොඳ. හරි. ශැන්ග්‍රීලා එකට යන පාර. මේ තියෙන අර මේ හම්බන්තොට අලුතින් හදුවා සිමෙන්ති ෆැක්ටරි එක ලංවා. මේ සිමෙන්ති ෆැක්ටරි තමයි මේ තියෙන්නේ. තව ඉස්සරහට යනකොට තමයි අපිට හම්බෙන්නේ මේ අර කුරුළු යන ඊට පස්සේ බොටනිකල් ගාඩන් එකක් හම්බෙනවා හම්බන්තොට. මේ විදිහ ඉස්සරහට මේ කිට්ටු කරලා පෙන්නන්න මේ පාරේ තමයි තියන්න තියෙන්නේ. මේ තව දෙයක් මෙන්න මේ තියෙන්නේ මේ මෙන්නර බොටනිකල් ගාඩන් එක මම කිව්වා. හරිනේ. ඕකේ තමයි අර අම්මතරදී හම්බෙන බොටනිකල් ගාඩන් එක. තව මගේ යාළුවොත් ඇහුවා ඇයි පසන්ස් ටීවී කියලා මේකට නම තියුවේ කියලා. එතකොට මම කියන්නම් හේතුව පසන් ටීවී කියන නම තියන්න මේකට හේතුව මේක මම මූලිකවම මේ මුදල්ම හොයන්න පරමාර්ථයෙන් කරපු දෙයක් නෙවෙයි මේ channel එක. මට ඕනේ මේකේ මගේ ජීවිතේ මම කරන දේවල්, බ්ලොග් කරන දේවල්, ඊට පස්සේ මම අලුතින් ඉගෙන ගන්න දේවල්, ඒ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. එතකොට අලුත් ඒ කියන්නේ මට අලුත් දෙයක් සමහරට මම ඒ දේවල් මගේ කියන අඩුපාඩු තියෙනවා මට ඔයාලා කියලා දෙවි. කමෙන්ට් එකක් දාන්න නෑ ඔය කොහොමද මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඒ වගේ මේ අර එක දෙයක් කියලා මෙහෙම දානවා කියලා නෑ. මේකේ මම මේ හැමදේම ඊට පස්සේ බිස්නස් ඇඩ්වයිස් ද ඊට පස්සේ මම ග්‍රැෆික් ඩිසයිනින් කරන මගේ පේජ් එකක් තියෙන්නේ. ඉතින් ඒකේ මේ කරන ග්‍රැෆික් ඩිසයිනින් මට වෙනම ඒ කියන්නේ මේ මොකද්ද මගේ මේ YouTube channel එකේ මම හැමදේම ප්ලේලිස්ට් වලට දාලා තියෙනවා. ඒකෙන් ගැටලුවක් නෑ. ඒක එක ගොඩේ වීඩියෝස් දාලා නෑ. ප්ලේලිස්ට් වලට ගියාම ප්ලේලිස්ට් වලට වෙනම තියෙනවා කැටගරි කරලා මේ කොහොමද මේ මොනවද මේ ප්ලේලිස්ට් එක ඇතුලේ තියෙන්නේ. ඒක හන්ද අපි බ්ලොගින් ටික බලනවා බ්ලොගින් ටික වෙනම තියෙනවා. අර ඒ වගේ හැමදේම මේ පිළිවෙලට අසුරලා තියෙනවා මේක ඇතුලේ. ඒකින්ද කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. මමට දාන පාරෙන් තමයි මේ උරුළු පිනට යන්න තියෙන්නේ. ඒ ලස්සන අපි ළඟදී ගියා. මම ඒකේ බ්ලොග් එකක් දාන්නම් ඉස්සරහට. මේ ෆැමිලි එකේ කට්ටිය ගියා. මේ තියෙනවා. මේ පාරෙන් තමයි දාලා තියෙන්නේ. ඔන්න යාළුවනේ අපිට හම්බෙනවා හම්බන්තොට අලුතින්ම හදපු හොස්පිටල් එක. මට මතක හැටියට දකුණු ආසියාවේ ලොකුම රෝහල වෙන්නේ. මට මතක හැටියට හොඳේ පොඩ්ඩක් හොයලා බලන්න. මේක තමයි මම හිතන්නේ දකුණු ආසියාවේ ලොකුම මේ හොස්පිටල් එක වෙන්නේ. ඇත්තටම ඉතින් සෑහෙන විශාල හොස්පිටල් එකක්. මම තව කිට්ටු කරලා පෙන්නන්නම්. ඔය තියෙන උඩින් පේන ඔය ඇති පේන්නේ හොස්පිටල් එක. පාරේ අතර යන්න තියෙන පාර තමයි හම්බන්තොට වරාය මේවා. ඕනොත් ඒක දැන්
පස්සේ හම්බෙනවා මොකද්ද? දෙවන්ත සම්මන්ත්‍රණ ශාලාව. හම්බන්තොට ඉදිවිච්ච මාගම්පුර පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව. කෙලින්ම ගියොත් ඒ පාරෙන් ආයි වමට පාරත් ඉතින් හම්බන්තොට ටවුන් එකට යන්න තියෙනවා වමට දාලා. මේක ඉන්න වෙන්නේ හම්බන්තොට පරිපාලන සංකීර්ණයට. මෙතන තමයි ඉතින් ගොඩක්ම දේවල් දැන් පාලනය වෙන්නේ. අර මේ ගොඩක් නැත්තම් මේවත් මේ පැත්තේ කටට යන්න ඕනේ, කොළඹ යන්න ඕන, ඩ්‍රයිවිං ලයිසන්ස් ගන්න. එහෙම දෙයක් යන්න ඕනේ. ඉතින් මේ ඒක නම් ලොකු දෙයක් අපිට දැන් එහෙම යන්න ඕනේ නැහැ. කෙලිම හම්බන්තොටම තියෙන නිසා මේ අපිට ඉතින් කිලෝමීටර මට සාමාන්‍ය කිලෝමීටර 50ක් වගේ තමයි මෙතනින් තියෙන්නේ. මේ ඒක මට තංගලින්දලා තියෙන මෙහාට. ඉස්සරහින් තියෙන ගේට් එක ඇතුලේ කාර් පාක් එකක් තියෙනවා මං හිතන්නේ මේ. ඉස්සරහම දාන්න දෙනවා දැන් බලමු. ඉතින් ඔය වමට දැන් දාන්න. මේ තියෙන මේ වාහන පාක් එක. මේ ගොඩ ගිහින් තමයි මේ වැඩක සිද්ධ වෙන්නේ. ඒවලම එහෙනම් ගිහින් ලයිසන් එක අලුත් කරගන්න. බලමු මේ ටික වීඩියෝ කරගන්න පුළුවන් වුණා. දෙන්නම් පුළුවන් මට්ටමේ. නැත්නම් ඉතින් වැඩේ කරගෙන ගියා. ඉතින් ඔන්න මම මේ RMB එකට මෙඩිකල් එක අරගෙන RMB එක ඇතුළට යනකොට වෙලාව 12යි. ඊට පස්සේ වැඩ ටික ඔක්කොම කෙරුණා. සාමාන්‍යයෙන් විනාඩි 20න් විතර ඇතුළේ වැඩ ටික කෙරුණා. ඊට පස්සේ කාඩ් එක වන් ඩේ කාඩ් එක ඉෂුව කරන්න එයාලට ගියා. දැන් 3:25 වෙලාව එයාලට ගියා. එතකොට කොච්චරද? සාමාන්‍යයෙන් පැය දෙකකට දෙකමාරට ආසන්න කාලයක් ගියා. ඒ කියන්නේ ශනිකව කරන්න පුළුවන් වැඩක් ඉතින්. අපිට පේනවා ඉතින් වැඩේ මේ කෙනෙක්ගෙන් මීටරයක් ක්‍රමවත්ව විතර මැනේජ්මන්ට් එකකින් කරනවා නම් ඒදී ඔච්චර මේ මිනිස්සුන්ට රස්ත දුවෙන්න වෙන්නේ නැහැ. මොකද අපොයින්ට්මන්ට් උද්දාරණය කරන්නේ මම අපොයින්ට්මන්ට් කතන්දරය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ කියන්නේ මේකේ මේ මම මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් හදලා කියලා දෙන්නම් මේ කොහොමද මෙතන එනවා නම් එන්න ඕන කියලා මොන වගේද ලෑස්ති වෙලා එන්න ඕන කියලා. මේ හරි. එහෙනම් ඉතින් වැඩේ කරගත්තකෝ බරි ලයිසන් එක ගත්තා. මම ගෙදර ගිහිල්ලා ඊටු වීඩියෝ එක හදලා දාන්නම්. හරියට මේ කෙනෙක් ලයිසන් එක ඉවර වෙච්ච කෙනෙක්ගේ ලයිසන් එක කොහොමද මේ ගන්න කියන කතන්දරේ මම මේ සම්පූර්ණ වීඩියෝ එකෙන් කියන්නම්. ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද කරන්න ඕන, අමාරුවේ නොවැටි මොකද්ද කරගන්න ඕන කියලා මම කියලා දෙන්නම්. හරිනේ. ඉතින් කොහොමද මේ වීඩියෝ එක බලුවනේ. ගිහින් වැඩේ කොහොමද කරගෙන ආවා. ආවට මේකෙදි මේ ඔය බුකින් එක දාගන්න ගියාම මාර කතන්දරයක් මතුවෙනවා. මම ඒක තමයි මේ කියන්නේ. මොකද මේ මම කියන විදිහට නොගියොත් ඔයාලට සිද්ධ වෙනවා මේ මාර කට්ටක් ගන්න. يعني මේ බුකින් එක දාගන්න වැඩේ මම කියන විදිහට නොකරගත්තොත් මාර කට්ටක් ගන්න වෙනවා. මේකෙදි මුලින්ම කරන්න තියෙනවා 225ට කෝල් එකක් දාලා channel එකෙන් තමයි ඔයාලට මෙඩිකල් එකට බුකින් එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඒක බුකින් වෙලාව අරගෙන හම්බන්තොට RMB එකේ නම්බරේ තියෙනවා 0.47 211යි 711යි 6. මේ නම්බරේ ඔටෝමේටඩ් නම්බරයක්. ඒ කියන්නේ කවුරුත් කෙනෙක් මේ මිනිස්සෙක් කතා කරන්නේ මේ රෙකෝඩින් එකක් යන්නේ ඒකෙන් තමයි වෙලාව බුක් කරගන්න තියෙන්නේ. අර 225ට කතා කරාම මේ මොබිටෙල් එකේ කස්ටමර් කෙයාර් එකේ කෙනෙක් කතා කරලා දැන් බුකින් එක දාන්නේ මේ මෙඩිකල් එකට. ඉතින් මේකෙදි වෙන අකරතැබ්බිය තමයි අපි ඉස්සෙල්ලා මෙඩිකල් එකට කතා කරලා බුකින් එක දාගන්නකොට එයාලා දෙන වෙලාවක් උදේවරුවක් හම්බුනොත් හරි, අපි දැන් ඔයා කැමති දවසේ උදේවරුව තිබුණොත් හරි, නැත්තම් ඔයාට නිවාඩු තියෙන දවසේ අපි ඔයා දවල් කාලේ වෙලාවක් ගත්ත කියලා. ඔයාට දැන් තාම ඔයා අර මම කිව්ව ලෑන්ඩ්ලයින් එකට කෝල් එක ගත්තේ නැහනේ. දැන් තාම ඉස්සෙල්ලාම කරන්නේ මෙඩිකල් එකට බුකින් එක දාන්න. මේක හොඳට අහගන්න හොඳේ. මුලින්ම කරන්නේ මෙඩිකල් එකට බුකින් එක දාන්න. ඉතින් බුකින් එක දාලා ඔන්න අපි හිතමු දැන් හෙට දවසේ හෙට දවල් 12ට ඔයා බුකින් එක ගන්න. අරගන්නකොට හැබැයි ඊට පස්සේ ඔයාලා ලෑන්ඩ්ලයින් එකට කතා කරලා RMB එකෙන් හම්බන්තොට RMB එකෙන් එතන මේ ලයිසන් එක ගන්න එකේ බුකින් එක ගන්න යනකොට මොකද වෙන්නේ? එතන ඔටෝමේටඩ් යන්නේ. එතන ඔයාට තමයිට උදේවරුවේ වෙලාවක් හම්බෙන්න පුළුවන් බුකින් එක. එහෙම නැත්නම් හවස්වරුවේ වෙලාවක් හම්බෙන්න පුළුවන්. හවස්වරුවේ වෙලාවක් හම්බුනොත් කමන්නේ නැහැ කිව්වම නමුත් හවස්වරුවේ වෙලාවක් හම්බුනොත් මේ ගැටලුව තමයි RMB එකේ එතන ගියාම තමයි මේ සේරුව දැනගන්න හම්බෙන්නේ.
එතන ගියාම තමයි කියන්නේ දවල් 12ට කලින් බාර දුන්නොත් තමයි ලයිසන් කාඩ් එක ඔයාලට ගන්න පුළුවන්. නැත්තම් ටෙම්පරරි කොලේ දෙන්නේ. ඊට පස්සේ ලයිසන් එක එහෙම අවශ්‍ය වෙලාවේ මේ කාඩ් එක ගන්න බැරි වෙච්ච කට්ටිය ගොඩක් කිව්වා. සමහරු මට ඇවිල්ලි ටිකවත් එක්කුවා. ගියපා ඒ කියන්නේ එකපාරක් අරගෙන මේ එහෙම වුණාට පස්සේ මේ ටෙම්පරරි කොලේ ගත්තට පස්සේ කාඩ් එක අවුරුද්දක් එකමාරක් දෙකක් යනවකෝ එන්න. සමහර වෙලාවෙ එන්නෙත් නෑ කිව්වා. ඒක නිසා අර දවල් 12:00ට හරි 12ට හරි කලින් ගිහිල්ලා RMB එකට මෙඩිකල් එක ඉදිරිපත් කරන්න ඕන. මේ එතන මේ ප්‍රොසෙස් එක යන්න. ඊට පස්සේ පැය දෙක තුනක් වාඩිලා ඉන්නත් ඕන කාඩ් එක දෙනකම්. අර බුකින් එකක් දාලා යනවා. ඒක අදාළ නෑ එතන. ඔයාලට කිව්දින වාඩිලා ඉන්න. ඉතින් මම කියන්නේ මේක කරන්න පිළිවෙල මේක තමයි. මුලින්ම කරන්න ඕන ඔයා ටග් ගාලා මේ ඉස්සෙල්ලම කරන ඔටෝමේටඩ් නම්බර් එකට ගන්න කෝල් එක. හරි දැන් ප්‍රොසීඩියර් එක හරි මෙඩිකල් එක කරන් ඕන මේකට කතා කරන්න. නමුත් කිසි ගැටලුවක් නැහැ. ඔටෝමේටඩ් එකට ගත්තට පස්සේ ඔටෝමේටඩ් එකේ කෝල් එක යනකොට ඔයාලට තේරෙනවා මේ එයාලා දෙනවා හෙට දවසේ දැන් අද කතා කරොත් හෙට දවසේ බුකින් ගන්න පුළුවන්. ඒක වෙලාව දෙන්නේ එයාලා තමයි. ඒ කියන්නේ ඔටෝමේටඩ් එකෙන් තමයි වෙලාව දෙන්නේ. ස්වයංක්‍රීයව. දැන් හෙට දවසක් නැති නම් ඊළඟ දවස ගන්න කියලා අංක තියෙනවා. ඔයාලට තේරෙනවා ඒක මේ කරන් යනකොට. අංක ප්‍රෙස් කරන්න තියෙන්නේ. ඒතර ඊට පහුවෙන්ද ගන්නකොට එතන බුකින් එක සමානෙන් උදේ වැටෙන්න පුළුවන්. එතන බුකින් එක උදේ තියෙනවා කියන්නේ ඔයා ටග් ගාලා ඒක කන්ෆර්ම් කරන්නේ නැතුව එයි මං කන්ෆර්ම් කරන්න එපයි කියන්නේ. ඊට පස්සේ ටග් ගාලා 225ට කෝල් එකක් ගන්න. 225ට කෝල් එකක් ගන්න කලින් ෆෝන් එකේ රුපියල් මොබිටෙල් සිම් එකකින් ගන්න ඕන. මොබිටෙල් සිම් එකකින් තමයි කෝල් එක ගන්න ඕන. මොබිටෙල් එකෙන් අරගෙන මේ රුපියල් 200ක් හෝ 200ට වැඩිපුර account මේකේ සල්ලි තියෙන්නත් ඕන ෆෝන් එකේ. 225ට කෝල් එක ගත්තට පස්සේ එතනින් කියනවා ඔයා දැන් ටග් කරලා බලාගත්තනේ. අපි දැන් අද නම් ගත්තේ අර ලෑන්ඩ්ලයින් එකට මේ ගත්තන් පස්සේ කියනවා හෙට දවස් හරි අනිත් දවස් හරි තමයි ගන්න පුළුවන්. අද ගත්තොත් හෙට හරි අනිත් හරි දිනයක් තමයි ගන්න පුළුවන් අර ලෑන්ඩ්ලයින් එකට කතා කරනවා. එතකොට ටග් ගාලා මොබිටෙල් එක දැන් 225න් අරගත්තට පස්සේ කියන්න ඕන මෙහෙම මේ දැන් ඔයා අතින් බලාගත්තනේ කවද්ද ඉඳ තියෙන්නේ කියලා. 225න් කතා කරන ලේඩි හරි කවුරු එක්ක කතා කරනකොට කියන්න ඕන හරි මේ හවල් දවසේ උදේ මට දාන්න. ටග් ගාලා ශනිකවන් ඊට පස්සේ අර ලෑන්ඩ්ලයින් එකට ආයිමත් කෝල් එක ගහලා එතන බුකින් එක කන්ෆර්ම් කරගන්න. පුළුවන් තරම් උදෙන් යන්න. උදෙන් ගියොත් තමයි ටක් ගාලා මෙඩිකල් එකේ වැඩ ටික සාමාන්‍යයෙන් විනාඩි 25 30ක් ඇතුළත කරනවා. උපරිම පැය භාගයක් ඇතුළත කරනවා. නමුත් අතන ප්‍රොසීඩියර් එක ඔයා කීයට ගියත් වැඩන්නේ ඔයාලට පැය දෙක තුනක් කට්ට ගන්න ඉන්න වෙලා තියෙන්නේ. කාඩ් ටිකක් එකතු වුණාම තමයි දෙන්නේ. කාඩ් සෙට් එකේ print කර එකතු වුණාම තමයි දෙන්නේ. ඒක අතින් කන්ටිනියස්ලි print වෙනවා කියලා හිතන්න බෑ. මොකද කාඩ් සෙට් එක ලියන වෙලාවත් එක්ක. ඒක නිසා මේ පුළුවන් තරම් අර විදිහට බුකින් එක දාගන්න. ඉස්සෙල්ලා ටග් ගාලා ලෑන්ඩ්ලයින් නම්බරට ගත්ත. එතනින් බලාගත්ත බුකින් තියෙන කවද්ද කියලා. ඊට පස්සේ ගත්ත අනිත් පැත්තට මේ 225ට මෙඩිකල් එකට දාගන්න. අර කටත් එක මැච් කරලා. මේ 12න් පස්සේ ටයිම් එකක් දාගන්නම එපා. මොකද ඒතකොට කට්ටිය දැන් බුකින් දාලා ආවට පස්සේ ඔයාලට අනිවාර්යෙන් සිද්ධ වෙනවා අර මෙඩිකල් එක අරගෙන RMB එක පැත්තට යනකොට මොකද කාලේ ගිහිල්ලා ඉවරයි. එතකොට එයාලා කියනවා පැහැදිලිවම මේ 12මට කලින් වෙනකොට විතරයි කාඩ් ඉෂුව කරන්න. එතනින් පස්සේ වර කාඩ් ඉෂුව කරන්නේ නැහැ කියලා ටෙම්පරරි තමයි දෙන්නේ කියලා. ඒක නිසා මම මේ කිව්ව පිළිවෙල හරියට කරලා මේ එහෙම බුකින් එක දාන්න. මෙහෙමයි බුකින් දැම්මට වැඩක් නැතිනම් දවසේම කට්ට ගන්න බලන් යනවා. ඒ දවසේ වැඩක් කරන්න හිතාගෙන නම් බුකින් එකක් දාගෙන යන්න එපා. ඒක තේරුම් නැහැ. බුකින් දැම්ම කියලා මේ ඔයාලට එහෙම මේ හරි උදේ 9ට හම්බුණා මෙඩිකල් එක. ඊට පස්සේ 9යි මේ 9:00ට ගිහලා ආරෙම්බෙට දුන්න කල්ලා එහෙම රට්ටක් ගාලා මේ ලයිසන් හම්බෙන්නේ නැහැ. පැය දෙකක් තුනක් අනිවාර්යෙන් ඉන්න වෙනවා. එහෙනම් කට්ට කන්න බලාගෙන යන්න. මේ මම මේ කිව්වේ හම්බන්තොට මේ ලයිසන් එක අලුත් කරගන්න යන RMB ඔෆිස් එක ගැන තමයි මම මේ කතා කරේ. පරිපාලන සංකීර්ණ. හරි. එහෙනම් මම මේ කිව්ව විදිහට වැඩ දෙක කළා. හරියට දාගන්න මේ බුකින් එක. බොහොම ස්තුතියි.